මට පික්මී එකෙන් පොඩි ස්කෑම් එකක් සෙට් වුණා. පොඩි කියන්නේ කලින් දන්න නැත් ඇති මම දැකලා තියෙනවා පෝස්ට් දාලා තියෙනවා. මම දැකලා තිබ්බ හින්දා මම මේකට අහු වෙන්නේ නැතුව මම බේරුණා. මේකේ උනේ මට පැසෙන්ජර් 6 එකක් ආවා. දෙමට කොට ඉඳන් පිළියන්දලට යන්න. මං හිටපු තැන ඉඳන් කිලෝමීටරයක් වගේ ඇතුළත තිබ්බේ මේ පිකප් ලොකේෂන් එක. එතෙන් යන ගමන් ඉන්නකොට මට කෝල් එකක් ආවා. මෙහෙමයි පැසෙන්ජර් එකක් දැම්මට මේ පාසල් එකක් තියෙන ඒක පික් කරලා පිළියන්දලට ගේන්න කියලා. ඊට පස්සේ මං ඉතින් හරි කමන්නේ මේ ඒතකොට මට Uber එකෙන් ඩිරෙක්ෂන් එකක් හරි දාගෙන තව හයර් එකක් ගන්න පුළුවන් හින්දා මම මේ පිකප් ලොකේෂන් එකට ගියා. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ආයෙ කෝල් කරලා කියනවා ඒ පැකේජ් එක මට දෙන එක්කෙනාට පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තියෙනවා. ඒක එයා කරද්දි ෆේල් වෙනවා. ඒකින්ද මගේ අතේ සල්ලි තියෙනවා නම් රුපියල් 2000ක් ඒ පැකේජ් එක දෙන කෙනාට දීලා පැකේජ් එක අරගෙන පිළියන්දලට එන්න කියලා. කවදාවත් මෙහෙම කවුරු හරි කිව්වොත් එහෙම තමන්ගේ සල්ලි දීලා පැකේජ් ගන්න යන්න එපා. මොකද මචං ඔය ඒක දාන එක්කෙනාම තමයි ඇවිල්ලා සල්ලිත් අරගෙන පොර මාරු වෙනවා. අපි මේ මනුස්සයාට සල්ලිත් දීලා අපි පැකේජ් එකක් පික් කරලා අපිව දැන් තියෙන ඩ්‍රොප් ලොකේෂන් එකට ගියාට පස්සේ මචං අරව ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඌ එක්ක බ්ලොක් කරලා දානවා. මචං තම කවදාවත් තමන්ගේ සල්ලි වියදම් කරලා කාටවත් අතට සල්ලි දෙන්න එපා ඔය හයස්ට් වලින් පිකප් ලොකේෂන් වලින්. මොකද අන්තිමට තමන්ට 6 එකේ ගාණක් නැහැ. අර පැකේජ් එකට කියලා දෙන්න සල්ලිත් නැහැ. මොකද ඒගොල්ලෝ අනිවාර්යෙන් සල්ලි අරන් මාරු වෙනවා.